2024 30 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. එතකොට ප්‍රතික්‍රියාවක් තියෙනවා හයිඩ්‍රජන් සහ I2 සමග ප්‍රතික්‍රියා කරලා HI සෑදීමේ ප්‍රතික්‍රියාව. එතකොට සම මවුල ප්‍රමාණයක් පෙරදී රේචනය කරන ලද ඝන ඩෙසිමීටර් 2ක දෘඩ සංවෘත බඳුනකට කාමර උෂ්ණත්වයේදී ඇතුල් කරලා තියෙනවා. එතකොට අපිට පුළුවන් ආරම්භයේදී මේ ප්‍රතික්‍රියාව සඳහා QC ගණනය කරන්න. එතකොට QC ගණනය කිරීම සඳහා අපිට KC අවශ්‍ය වෙනවා. එතකොට සමීකරණ දිහා බලලා අපිට KC ලියන්න පුළුවන්. HI සාන්ද්‍රණයේ වර්ගය බෙදීම H2 සාන්ද්‍රණය ගුණ කිරීම I2 සාන්ද්‍රණය. එතකොට සම මවුල ප්‍රමාණය යොදලා තියෙන්නේ අපි මවුල ගාන n කියලා ගමු. මවුල n බෙදීම පරිමාව ඝන ඩෙසිමීටර් 2යි. එතකොට HI සාන්ද්‍රණය මේ යගේ. එතකොට H2 සාන්ද්‍රණය මවුල n බෙදීම ඝන ඩෙසිමීටර් 2යි. I2 සාන්ද්‍රණය මවුල n බෙදීම ඝන ඩෙසිමීටර් 2යි. එතකොට පැහැදිලි QC වලගේ එකයි. එතකොට මේ ප්‍රතික්‍රියාව සඳහා KC 50යි. අපිට පැහැදිලි ආරම්භයේදී QC වලගේ KC වලගේට වඩා කුඩායි. එතකොට අපිට කියන්න පුළුවන් දීලා තියෙන පිළිතුරු වලින් නිවැරදි වෙන්නේ 3 4 5 කියන පිළිතුරු තුනෙන් එකක්. එතකොට කොහොමද සමතුලිතතාවට එළඹෙන්නේ? අපි දන්නවා උෂ්ණත්වයේ නියත වෙලාවට KC නියතයි. ඒතකොට සමතුලිතතාවට එළඹීමට අවශ්‍ය වෙන්නේ මොකද්ද? QC වලගේ වැඩි වෙලා KC වලට සමාන වීම. ඒතකොට QC වලගේ වැඩි වෙන්න නම් වැඩි වෙන්න ඕනේ HI සාන්ද්‍රණය H2 I2 සාන්ද්‍රණ අඩු වෙන්න ඕනේ තියෙනවට වඩා. එතකොට H2 සාන්ද්‍රණ I2 සාන්ද්‍රණ අඩු වෙලා HI සාන්ද්‍රණය වැඩි වෙන්න නම් වැඩිපුර HI සෑදේ කියන අවස්ථාව තමයි තෝරා ගන්න ඕනේ. එතකොට අපිට පැහැදිලි පස්වෙනි පිළිතුර තමයි මේ ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර. එතකොට මේ ප්‍රශ්නයෙන් බලන්නේ දුවලට පුතාලට QC KC අතර තියෙන සම්බන්ධය අනුව සමතුලිතතාවට එළඹීම සඳහා ප්‍රතික්‍රියා භාජනය තුළ නැත්නම් ප්‍රතික්‍රියා මිශ්‍රණය තුළ සිදුවන වෙනස පුරෝකතනය කරන්න පුළුවන්ද කියන එක ගැන. එතකොට මේ වගේ ප්‍රශ්න වලට අපි රසායනික සමතුලිතතාව මාස්ටර් ක්ලාස් එකේදී පිළිතුරු ලියලා තියෙනවා. දුවල පුතාලට ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය නම් නැවතේ සටහන් බලන්න. රසායනික සමතුලිතතාව හරියට පිළිවෙල ඉගෙන ගන්න නැත්නම් දුවල පුතාලට පුළුවන් අමිල ගුරු ඇකඩමියෙන් රසායනික සමතුලිතතාව මාස්ටර් ක්ලාස් එකට සහභාගී වෙලා රසායනික සමතුලිතතාව සිද්ධාන්ත සියල්ල නිවැරදිව, නිරවුල්ව පිළිවෙලට ඉගෙන ගන්න. අපි ඊළඟට බලමු 31 වෙනි බහුවර්ණ ප්‍රශ්නය.